ආයිබෝවන් අද සුපුරුදු ලෙන්ගතුකමෙන් යුතුව ටොක් විත් තිලක් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ තාමත් මාගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරන්න කියන ඉල්ලීමත් එක්කම අපි අද කතාවට යමු. ලංකාවේ මිනිස්සු ඇත්තටම ලස්සනට ඉන්නවට කැමති නැද්ද? තවත් කෙනෙක් ලස්සනට ඉන්නකොට ඊර්ෂ්‍යා කරනවාද? ඔක ලංකාවේ මිනිසුන්ගේ තරම් නෙමෙයි. ලෝකේ හැමෝම ගාව තියෙන කාරණයක්. හැබැයි ලංකාවේ මිනිස්සු එහෙම හැම දෙයකටම ලස්සනට ඉන්න, ලස්සනට තියෙන, ලස්සනට වැඩේ කරන අයට ඊර්ෂ්‍යා කරනවා කියලා අපිට කියන්නට බෑ. සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ උපන්දින සාදයේදී සමන්තභද්‍ර හාමුදුරුවෝ උන්වහන්සේගේ කතාවේදී කියනවා ලංකාවේ ඉන්න පිරිස හරි අකමැතිලු තවත් කෙනෙක් ලස්සනට ඉන්නවට. ඒ ලස්සනට ඉන්නවට මඩ ගහනවලු, ඒ විවිධ කතා කියනවලු. ඒ නිසා උන්වහන්සේ කියන්නේ ලස්සනට ඉන්න අයට අකමැති හින්දාලු හොරු කියන්නේ කියන කතාව තමයි එතනින් පැහැදිලි වෙන්නේ. කියන්නේ පරණ දේශපාලකයෝ හෝ වේවා, දැන් දේශපාලකයෝ වේවා, වෙනත් මිනිස්සු අය හෝ වේවා හොරකමක් කරලා ඒ මිනිස්සයාට හොරා කිව්වොත් ඒක කියන්නේ කුහකකමට සහ ඊර්ෂ්‍යාවට අර හොරා ලස්සනට ඉන්නවට අකමැතිවට. සාමාන්‍ය විදිහට ගත්තොත් ඒක තමයි කතාවෙන් අර්ථ ගැන්වෙන්නේ. සමන්තභද්‍ර හාමුදුරුවෝ කියන කතාවත් එක්ක ලංකාවේ නීතියට ප්‍රශ්නයක් එනවනේ. ඒතර සාමාන්‍ය හොරකම් කරලා ඒ හොරු විදිහට ලේබල් ගත වෙලා උසාවියේ වැඩිකාරු වෙච්ච අයටත් සමහරට ඒගොල්ලොන්ට කියන්න පුළුවන් මේ අපි හොඳට ඉන්නේ හින්දා මේ මිනිස්සු ඊර්ෂ්‍යාවට තමයි අපිට මේ හොරු කියලා අපිව ඇතුළට දැම්මේ කියලා. එතකොට සමන්තභද්‍ර හාමුදුරුවෝ දේශපාලකයෝ ටිකක් පිරිවරාගෙන විපක්ෂ දේශපාලකයෝ ටිකක් පිරිවරාගෙන මේ කියන කතාවත් එක්කම අර හොරා කාලා හොරකම් කරලා කියන්න බැරි තරම් විනාශයක් කරපු මිනිස්සු ටික තවත් ඉහළට වැජෙන්නට උත්සාහ කරනවා. එතකොට ඉන්න දේශපාලකයොත් පටන් ගන්නවා අනේ අපි හොරකම් කරාට කමන්න මිනිස්සු හොරු කියන්නේ අපි හොඳ ලස්සනට ජීවත් වෙන හින්දා කියලා. ඒ වගේම උන්වහන්සේ තවත් කතාවක් කියනවා එතනින් වෛරය වපුරන ඒ කියන්නේ සාමාන්‍ය බෞද්ධ ආගමේ තියෙන වෛරය නහි වීරේන වේරානි වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන කාරණේ. හැබැයි උන්වහන්සේ කියනවා කෙනෙක් උන්වහන්සේ ලස්සනට ඉන්නවට මිනිස්සු අකමැති හින්දා උන්වහන්සේ කරන්නේ තව තවත් ඒවා ලස්සන කරලා අර මිනිසුන්ගේ ඊර්ෂ්‍යාව වැඩි කරන එකලු. ඒක සාමාන්‍ය බෞද්ධකමට ඒක ගැළපෙන්නවද කියන එක ප්‍රශ්නයක් වෙනවා. එතකොට මේ පිළිබඳව මේ ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා මේවට පිළිතුරු ලබා දෙන්නට වෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට ඉන්න බෞද්ධ උපාසක උපාසිකාවෝ මේවා පිළිගත්තොත් ලංකාවේ වගේම බුදුදහමට මහත් විනාශයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ උපන්දින සාදේ පැවැත්වුවට කමන්නේ සමහරක් දේවල් කියන කාරණා පිළිබඳව දෙපාර තුන්පාර හිතන්නට වෙනවා. අපි කවුරුවත් අකමැති නෑ මිනිස්සු ලස්සනට ඉන්නවට. හැබැයි ලස්සනට ඉන්න ඕනේ අනුන්ගේ දේවල් හොරකම් කරලවත්, අනුන් මිනිමරලවත්, අනුන්ගේ දේවල් කඩා වඩාගෙන නෙමෙයි, අනුන් ජනතාවට අයිති දේවල් හොරා කාලවත් නෙමෙයි ලස්සනට ඉන්න ඕනේ තමන් විහිං හොයාගත්ත තමන්ගේ මහන්සියෙන් හොයාගත්ත දේවල් උපයෝගී කරගෙන අනෙකට හිංසනයක් හිර්ෂයාවක් නොකරන විදිහට ඒක කරගන්නට පුළුවන් නම් අන්න මිනිස්සු ලස්සන වුණාට කවුරුවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. එහෙම නැත්නම් ලෝකෙට යන්නේ බෞද්ධයෝ වුණ ලංකාවේ තුල ඉන්න මේ මිනිස්සු හැමෝම ඊර්ෂ්‍යා සහගත පුච්චලියෝ කියලා. ඒක සාමාන්‍ය ලංකාවේ මිනිස්සු වෙච්ච අපිට කරපු ලොකු අවමානයක්. ලංකාවේ ඉන්නේ ඇත්තටම හැම වෙලේම ඊර්ෂ්‍යා කරන මිනිස්සු නෙමෙයි. ඒ අතර කණ්ඩායමක් ඉන්නවා ඊර්ෂ්‍යාවට බර වෙච්චි. හැබැයි මේ කතාවට අපි සාමාන්‍ය විරුද්ධයි. මේක මෙහෙම වෙන්න බෑ. අනිත් එක ඊර්ෂ්‍යා කරනකොට උගේ ඊර්ෂ්‍යාව වැඩි කරන්නට තවත් ඌ ඊර්ෂ්‍යා කරන දේවල් කරනවා නම් බෞද්ධයෙකු විදිහට එතන ධර්මයයි ඒ බෞද්ධකමයි ගලපන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් කරනකොට පොඩ්ඩක් පරිස්සමෙන් කරා නම් මීට වැඩිය හොඳයි කියන එක තමයි මට හිතෙන්නේ. ඒ නිසා දේශපාලකයෝ පිරිවරාගෙන ඒ දේශපාලකයන්ට තාමත් කඩේ යන ගමන් මේ කියන කතා දේශපාලකයෝ නටවමින් දේශපාලකයෝ ළඟ තියාගෙන මේ කියන කතා
මේ සමාජයට ඒ තරම්ම ගැලපෙන්නේ නැහැ කියන එක අපි කියනවා. ඒ නිසා දෙයක් කියන්නට කලින් උපන්දින පාටි 10ක් සැමරුවත් අපිට කමන්නේ. හැබැයි මේ බෞද්ධකමට වෙනසක් වෙන විකාරයක් වෙන වැඩ නොකර තමන්ගේ පාඩුවේ ඒ වැඩ ටික කරගන්නවා නම් බෞද්ධයෙකු විදිහට ඊටමත් වටිනාකම කියලා විදිහටයි අපිට නම් හිතෙන්නේ.